Okay, good day guys. අපි ඊයේ ඉගෙන ගත්ත greetings හතරක්. පළවෙනි එක තමයි hello. ඒක අපි පොදුවේ පාවිච්චි කරන දෙයක්. ඊළඟට අපි ඉගෙන ගත්ත good morning, good afternoon, good evening. Right. ඒකෙන් පස්සේ අපි අද යනවා first එක කරන්න. අද lesson එක. ඒක තමයි my name. ඒක හරි important business ලෝකයේදී අපි කැමති අපිව හඳුනලා දෙන්න. So first you can say my name is John, my name is Sarath. You can බානතු කියන්න no need to tell the full name. සම්පූර්ණ නම කියන්න එපා ගොඩක් වෙලාවට. because ඒගොල්ලන්ට අමාරුයි සමහරක් නම් තේරුම් ගන්න දිග වැඩි. එතකොට අපිව කතා කරන්න කැමති නම කියන්න. if they ask for full name සම්පූර්ණ නම හැවුවොත් එතකොට කියන්න. නැත්තම් අපි සාමාන්‍ය එදිනදා පාවිච්චි කරන නම විතරක් කිව්වොත් ඇති. එතකොට අපිට කියන්න පුළුවන් my name is Jagath. my name is Kirti. අපි ඊළඟට බලමු company එක. because අපි සමහරකට business එකක් කරනකොට අපි ආයතනයක භාණ්ඩ අරන් විකුණන්න පුළුවන් නැත්නම් අපි ඒ සම්බන්ධ සේවයක් සපයුම් කරන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් the company I work for or the organization I work for. උදාහරණට I work for a food company. I work for ABCD Trading. I work for ABCD Learn It. ඒ වගේ කියන්න පුළුවන්. ඒක ඇච්ච ලොකු sentence එකක් නෙවෙයි. හරිම simple. I work for කියලා ඒ company එක නම කියන්න. එච්චර. ඊළඟට බලමු business එක. Business can be private, partnership, public. It's a huge topic. අපි අද එක කතා කරන්නේ නැහැ. අපි generally කරමු. I'm in trading business. I'm in garments. I'm in food industry. I'm in transport business. So it's a lot. And ගොඩක් දුරට ඔයගලන් කරන ව්‍යාපාරයේ ඔයගලන් දන්න ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියන එක. ලොකුට හිතන්න දෙයක් නෑ අපි හුරුයි. ඒතර බෑනත my business is or I am in කියලා කියන්න තියෙනවා. ඊළඟට බලමු සප්ලයර් කෙනෙක් කියන්නේ සේවා සැපයීම. භාණ්ඩ හා සේවා කියන දෙකම අයිති වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් I am a supplier for food industry. I am a transport provider. I am a labor supplier. labor contract කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ suppliers හිතා ගන්න බෑ හැම ක්ෂේත්‍රෙම ඉන්නවා. එක එක විදිහට කරනවා. ඒතර ඔයගලන්ට ඒක කියන්න පුළුවන්. ඒතර I am a supplier of කියලා කියන්න පුළුවන්. අන්තිමටම ගත්තොත් specific නැත්නම් විශේෂ යම් කිසි දෙයක් කරන උදාහරණ shop owner. I'm a shop owner. I'm a hardware owner. I'm a pharmacy owner. I'm a grocery shop owner. ඒ වගේ කියන්න පුළුවන්. And you know the names. කියද්දී have a smile face and talk